කොරියාවට යන්නේ මුට්ට කර ගහන්නද බං? කවදාවත් කොරියාව වගේ රටකට ගිහිල්ලා මුට්ට කර ගහන්නවත් টয়ලට් හොදන්නවත් පිඟන් හොදන්නවත් ඕනේ නැහැ. ඒ රටේ කොරියාව පුතාලා වා කරන්න ඕනේ වාට කැමති දේ. කවුරුත් මෙහෙම කරන්න කිව්වට වා කරන්න එපා. මොකද වාට A level කරන්න කිව්වට වා A level කරන්නේ නැහැ නේද? වාට ක්‍රීඩකෙක් වෙන්න කිව්වට වාට ක්‍රීඩකෙක් වෙන්න බෑ. ඒතර මම කොරියාවට යන්න කිව්වට වාට කොරියාවට යන්නත් බෑ. ඉතින් වාට හිතෙන්න ඕනේ මම කොරියාවට යනවාද මොකද්ද තෝරගන්නේ කියලා. දැන් මම දැක්ක මේ වීඩියෝ එක දැක්කා කොරියාවට යන්නේ මුට්ට කර ගහන්න කියලා. ඉතින් පුතේ මුට්ට කර ගහන්නේ කොරියාව විතරක් නෙමෙයි අපේ ලංකාවෙත් බර වැඩ තියෙනවා. ලෝකේ හැම රටකම බර වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් දකුණු කොරියාව බර වැඩ කරද්දී යාළගේ තාක්ෂණය උපයෝගී කරගන්නවා. තාක්ෂණයත් එක්ක යාළ වැඩ ගන්න. ඉතාලම දියුණු රටක්. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ එක එක්කෙනාගේ කතා අනුව නෙමෙයි ඔයාගේ දෛවය තියෙන්නේ ඔයාලගේ. ඒක ඔයාගේ අම්මටවත් ඔයාගේ තාත්තටවත් මේ මටවත් ඔයාගේ දෛවය ලියලා දෙන්න බෑ. තේරුම් ගන්න හරි දේ කරන්න ඔයාට හිතන දේ පටන් ගන්න. දකුණු කොරියාවට යන්න නම් කොරියන් භාෂාව හරියට ඉගෙනගෙන නතර නොවෙනකන් ඔයාගේ ගේම ගන්න.